ඉතින් මේ මගේ YouTube channel එකට මම එකතු කරන පළවෙනිම වීඩියෝ එක මට ඉන්නවා අවුරුදු 1මාරක පුංචි දුවෙක්. පුංචි පැටව ඉන්න අම්මලා නම් දන්නවා එයාලත් එක්ක ගත කරන මේ කාලය මොන තරම්නම් ලස්සනද කියලා. ඒ වගේම තමයි ඉතින් මගේ ජීවිතෙත් දරුවොත් එක්ක ගත කරන මේ කාලය හරි ලස්සන මතක සටහන් ගොඩක් එකතු කරනවා. මම පුරුද්දක් විදියට එයාත් එක්ක ගත කරන ලස්සන මොහොතවල් වීඩියෝ කරලා තියාගන්න අම්මා කෙනෙක්. මොකද කාලයත් එක්ක යාලා ලොකු වෙනවා. මේ ලස්සන මතකයක්ම වෙන්නේ නැතුව අපිට ඕනේ වුණාම බලන්න පුළුවන් කාලයක් ගියත් අපි ළඟ ඒවා තියෙනවා නම්. ඉතින් විශේෂයෙන්ම චූටි මැනිකටත් පුළුවන් ලොකු වුණාම එයාගේ මේ පුංචි කෝලම් වැඩ ටික බලන්න. ඉතින් ඒ නිසාම මට පුළුවන් වෙන හැම වෙලාවකම මම මගේ දුවගේ ලස්සන මොහොතවල් ටික එකතු කරලා තියන් ඉන්නවා. හරිම ආදරෙන් වගේම හරිම ආසාවෙන්. ඉතින් මට හිතුණා එයත් එක්ක ගෙවෙන මේ ජීවිතේ ඔයාලත් එක්කත් බෙදා ගන්න. මේ වීඩියෝ එකෙන් නම් මම අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ චූටි මැනිකට ඉඳුල් කට ගෑව දවසේ ගත්ත වීඩියෝ ටිකක්. ඉතින් මේ මගේත් පළවෙනි අත්දැකීම මමත් වැඩිහිටියන්ගෙන් අහලා හස්බන්ඩ්ගේ අම්මගෙන් අහලා මගේ අම්මගෙනුත් අහලා මට පුළුවන් විදියට ඒ චාරිත්‍රය මගේ දෝනි වෙනුවෙන් මම කළා. හැබැයි මම දැකපු දෙයක් තමයි මගේ දෝනි හරිම ආසාවෙන් එදා දවස ගත කළා. විශේෂයෙන්ම බබාලට ඝන ආහාරයක් සුබ නැකතකට කැවීම තමයි මේ ඉඳුල් කටගෑම කියලා කියන්නේ. ඉතින් මේ සඳහා සුදුසු වයස විදිහට නම් පිරිමි දරුවෙක් නම් ඉරට්ටේ මාසවලත් ඒ කියන්නේ 6, 8, 10 වගේම ගැහැණු දරුවෙක් නම් ඔත්තේ මාසවලත් කියන්නේ 7, 9, 11 කියන මාසවල තමයි මේ චාරිත්‍රය සිදු කරන්න සුදුසු කියලා සඳහන් වෙන්නේ නා. ඉතින් මගේ දෝනිට නම් මේ වෙද්දි මම කළේ මේ චාරිත්‍රය මාස 11 දී. සුවඳල් හාලේ බතත් එක්ක අලු කෙසෙල් ව්‍යංජනයක් තමයි දෝනි වෙනුවෙන් මම එදා සූදානම් කරගත්තේ. මොකද ඒක තමයි මට කියලා තිබුණේ. ඉතින් ඒ වෙද්දි අපි පන්සිල් අරගෙන ඒ දේවල් කරලා මුලින්ම දුවට ඒ නැකතට දිශාව බලලා ඒ කැව්වා. ඉතින් මොකද එයාගේ තාත්ති ළඟ නැති නිසා ඇත්තටම මම තමයි ඒක කළේ. ගෑනු ළමෙක් නම් තාත්ති අතින් තමයි කන්න ඕනේ කියලා කියනවා. ඉතින් විශේෂයෙන්ම දැන් මෙතනදී මේ බබා මුලින්ම ගිහින් අල්ලන එක අනුව එයාගේ අනාගතය තීරණය වෙනවා කියලා මතයක් තියෙනවා. මම නම් ඒක විශ්වාස කරන කෙනෙක් නන් නෙමෙයි. මොකද එයා ඒ වෙලාවේ එයාගේ ඇහැට පුංචි ඇහැට පේන දේනේ ආස දේනේ ගිහිල්ලා අල්ලගන්නේ. ඉතින් එහෙම කියලා බබේගේ අනාගතය තීරණය කරන්න නම් බෑ. විශේෂයෙන්ම කියන්නේ මේ වගේ හරි ලස්සන කරන්න පුළුවන් දේවල් දෙනවා නම් දෙමව්පිය විදිහට අපි කරන්න ඕනේ. මොකද ඒක මට මන්නම් හරිම ආසයි. මොකද මේ ඉස්සරහටත් මම හිතුවා දෝනිගේ දේවල් හරිම ආසාවෙන් කරනවා කියලා. මොකද මේ මොහොත මටත් හරිම විශේෂ වුණ නිසා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඉස්සරහටත් මගෙත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.